ඔයා හිතන් ඉන්නවද ඩිග්‍රී එකක් ෆස්ට් ක්ලාස් තිබුණම ජොබ් එකක් ෂුවර් එකටම ලැබෙනවයි කියලා. sorry to say this ඒක ලොකු හීනයක් විතරයි. මගේ මේසයට එන CV 100කින් 90කටම ඩිග්‍රී තියෙනවා. රික්‍රූටර්ස් කෙනෙක් විදියට මම කොහමද ඒ අය අතරින් ඔයාව තෝරගන්නේ? යාළුවනේ මම බලන්නේ GPA එක නෙමෙයි. මම බලන්නේ ඔයා පන්ති කාමරෙන් එළියට බහැලා කරපු දේවල් ගැන. ඔයා රොට් ට්‍රක් කළාද? ස්පෝර්ට්ස් කළාද? ලීඩර්ෂිප් ගත්තද? මොකද ඩිග්‍රී එකක් කියන්නේ ඔයාට ඉගෙන ගන්න පුළුවන් කියලා කියන එක විතරයි. හැබැයි බාහිර වැඩවලින් තමයි ඔයා කියන්න හදන්නේ ඔයාට වැඩ කරන්න පුළුවන් කියලා. ගයිස් මතක තියාගන්න පොතේ වැඩ විතරක් කරපු 3.9 GPA එකක් තියෙන කෙනාට වඩා මිනිස්සු එක්ක වැඩ කරලා 3.0 GPA එකක් තියෙන කෙනාට ජොබ් එක ලැබෙන සම්භාවිතාවය වැඩි. රික්රූටර් කෙනෙක් හැත්තටම හොයන්නේ මොනවද? සම්පූර්ණ වීඩියෝ එක මගේ channel එකේ තියෙනවා. පහලෙන් තියෙන මෙන්න මේ link එකට ගිහලා click කරලා බලන්න පුළුවන්. Don't miss it.